දවසක් ඔයාට අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ බර්ගර් එකක් ගෙදරදී කොහොමද හදාගන්නේ කියලා. බර්ගර් එක අපි එක එක විදියට හදනවා. අද මම කියලා දෙන්නේ මම ගෙදරදී බර්ගර් එක හදාගන්න විදිය. පියවරෙන් පියවර අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම බනිස් එක හදාගන්න අවශ්‍ය පිටි ඩෝ එක හදාගන්න විදිය බලමු. මුලින්ම මම පිටිකෝප්ප දෙකක් භාජනයට එකතු කර ගන්නවා. ඒකට බටර් මේස හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. ඊළඟට කිරිපිටි තේ හැඳි දෙකක්, ඊස්ට් තේ හැන්දක් සහ සීනි තේ හැන්දක් වගේම රස අනුව ලුණුත් එකතු කර ගන්නවා. ඊළඟට මම මේ සේරම ටික අතින් හොඳට කලවම් කර ගන්නවා. පිටිත් එක්ක මේ ඔක්කොම හොඳින් කලවම් වුණාට පස්සේ මද උණුසුම් වතුර ටික ටික එකතු කරන ගමන් මම සොෆ්ට් පිටි ඩෝ එකක් හදා ගන්නවා. අපි මේ පිටි ඩෝ එක හදා ගන්නකොට අතේ ඇලෙන්නේ නැති පදමට ගොඩාක් සොෆ්ට් එකට පිටි ඩෝ එක හදා ගන්න ඕන. පිටි ඩෝ එක ගොඩක් හයියට හදා ගන්න එපා. මම මේ බනිස් එක හදාගන්න ගත්තු අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් අවශ්‍ය ද්‍රව්‍ය බලා ගන්න පුළුවන්. දැන් මම ඔක්කොම පිටි ටික එක ඩෝ එකකට එකතු කරගෙන විනාඩි 10ක් විතර අතින් හොඳට නීට් කර ගන්නවා. ඔයාලට ස්ටෑන්ඩ් බීටර් එකක් තියෙනවා නම් ඒකෙන් මේ ඩෝ එක විනාඩි 3ක් 4ක් විතර නීට් කරගත්තාම ඇති. ඒ වුණත් ඔයාලා අතින් නීට් කරනවා නම් විනාඩි 10ක්වත් අවම නීට් කරගන්න ඕන. මේ විදියට නීට් කරන අතරේ තව බටර් මේස හැන්දක් විතර පිටි ඩෝ එකට එකතු කරලා සොෆ්ට් පිටි ඩෝ එකක් වෙනකල් හොඳට නීට් කරගන්න ඕන. මම මේ වීඩියෝ එකේ පෙන්වන විදියට අපේ පිටි ඩෝ එක හොඳට අතින් හිමීට නීට් කරගන්න ඕන. මේ විදියට හොඳට පිටි ඩෝ එක නීට් වුණයින් පස්සේ අපි පිටි ඩෝ එක පිපෙන්න තියෙන බෝල් එකේ තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා පැයක් විතර මේ පිටි ඩෝ එක පිපෙන්න අරන් තියන්න ඕන. හොඳින් අවුව වැටෙන කාලයක් නම් මේ පිටි ඩෝ එක පැය භාගයක් විනාඩි 45ක් විතර යනකොට පිපිලා තියෙනවා. මේ පැයකට පස්සේ මගේ පිටි ඩෝ එක පිපිලා තියෙන විදිය. දැන් මම මේ ගත්ත පිටි ප්‍රමාණයෙන් බර්ගර් බනිස් 4කට අවශ්‍ය බනිස් ප්‍රමාණය හදා ගන්නවා. ඒකට මුලින්ම පිටි ටිකක් ගියාගත්තු ට්‍රේ එකට අපේ පිටි ඩෝ එක තියලා සමාන කොටස් 4කට පිටි ඩෝ එක වෙන් කර ගන්නවා. දැන් අපි බනිස් ටිකේ හැඩය හදාගමු. මුලින්ම ඒකට එක එක පිටි කොටස අරගෙන අතින් හොඳට රවුම් හැඩයට හදා ගන්න ඕන. බර්ගර් බනිස් එක තියෙන්නේ රවුම් හැඩයටනේ. ඉතින් අපි බනිස් එක හොඳට රවුම් හැඩයට හදා ගන්නකොට බනිස් එකේ උඩ මේ වගේ හොඳට තියෙන්න ඕන. මේ විදියට බනිස් එක හදාගෙන බේක් කරන්න ගන්න ට්‍රේ එකෙන් තියාගන්න ඕන. මම මේ විදියට බනිස් 4ම හදලා ට්‍රේ එකේ තියා ගන්නවා. ඊළඟට මේ බනිස් 4 තව ටිකක් පිපෙන්න විනාඩි 15ක් 20ක් විතර වහලා පැත්තකින් අරන් තියා ගන්නවා. ඊළඟට අපි විනාඩි 20කට පස්සේ බනිස් ටික oven එකට දාගන්න ලෑස්ති කරගන්න ඕන. ඒකට බිත්තර එකක් අරගෙන බනිස් ටික උඩ බිත්තර සාරු තවර ගන්න ඕන. ඔයාලා බිත්තර කන්න අකමැති කෙනෙක් නම් දිය කරගත්ත බටර් ටිකක් ගා ගන්න පුළුවන්. මේ විදියට හදාගත්ත බනිස් ටික උඩින් ඔයාලා ළඟ තියෙනවා නම් තලයට ටිකක් ඉය ගන්න පුළුවන්. මේ විදියට හදාගත්ත බනිස් ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කරපු oven එකේ විනාඩි 40ක් විතර අපි බේක් කරගන්නවා. ඔයාලා දන්නවද මේ වගේ කෑම බීම අපිම ගෙදරදී හදාගන්න ගත වෙන කාලය වැඩි තමයි. ඒත් කාර්යබහුල ජීවිත ගත කරන හැමෝම හුරු වෙලා ඉන්නේ Taman ආස කරන කෑමක්, Tamanගේ පවුලේ අය ආස කරන කෑමක් කඩෙන් අරන් කන්න. ඒත් ඔයාලා දන්නවද මේ වගේ කෑමක් අපි ආසාවෙන් ආදරෙන් පවුලේ අයට හදලා දුන්නම ඒ අය ඒක රස විඳලා ඒ කෑම අගය කරනකොට දැනෙන සතුට අපිට කවදාවත් විස්තර කරලා ඉවර කරන්න බෑ. ඉතින් මම මේ
මගේ පවුලේ අයට හදලා දෙන මේ බර්ගර් රෙසිපි එකට එයාලා හරිම කැමතියි. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් විනාඩි 40කට පස්සේ මගේ බනිස් ටික බේක් වෙලා තියෙන ලස්සන බලන්නකෝ. දැන් අපි බර්ගර් බනිස් එකට අවශ්‍ය චිකන් පැටි එක හදාගන්න විදිය බලමු. මුලින්ම මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට කටු රහිත චිකන් ග්‍රෑම් 200ක් විතර එකතු කර ගන්නවා. ඊළඟට ඒකටම කපාගත්තු බීලුණු කෑල්ලක් එකතු කර ගන්නවා. ඊළඟට පොඩියට කපාගත්තු සුදුලුණු බික් 2-3ක් එකතු කර ගන්නවා. ඒකටම හීනියට කපාගත්තු නයි මිරිස් කරලක් එකතු කර ගන්නවා. ඔයාලට මේකට කොච්චි උනත් එකතු කරගන්න පුළුවන්. මේ චිකන් පැටි එකේ රස ගොඩක් වැඩි වෙන්නේ කොච්චි සහ සුදුලුණු වලින්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම මේකට කොච්චි එකතු කරගන්න ඕන. කොච්චි වෙනුවට අමු මිරිස් නම් එකතු කරන්න එපා. ඊළඟට මම බිස්කට් කුඩු මේස හැඳි 2ක් එකතු කර ගන්නවා. ඊළඟට පාන් පිටි මේස හැන්දක් එකතු කර ගන්නවා. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරලා මේක හොඳ පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් මම මේ විදියට හඹරගත්ත පේස්ට් එක වෙනම භාජනයකට අයින් කර ගන්නවා. ඒකෙන් මට අවශ්‍ය ප්‍රමාණයට පොඩි පොඩි කොටස් වෙන් කරගෙන බර්ගර් එකට අවශ්‍ය චිකන් ටික අවශ්‍ය හැඩයට හදා ගන්නවා. මේ විදියට මම මගේ බර්ගර් බනිස් 4ට අවශ්‍ය චිකන් කොටස් 8ක් හදා ගන්නවා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් මේස හැන්දක් විතර එකතු කර ගන්නවා. බටර් ටික දිය වුණාට පස්සේ අපි හදාගත්තු චිකන් ටික එකින් එක රත් වෙච්ච බටර් වලට එකතු කරලා හොඳින් දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. මේ විදියට අඩු ගින්දරේ චිකන් ටික දෙපැත්ත පෙරලන ගමන් හොඳට බැද ගන්න ඕනේ. විනාඩි 20ක් විතර යනකොට චිකන් ටික මේ වගේ ලස්සන පාටකට බැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මම බර්ගර් එකට අවශ්‍ය චීස් මිශ්‍රණය හදා ගන්නවා. ඒකට මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයකට චීස් කෑල්ලක් එකතු කරලා හොඳ උකු මිශ්‍රණයක් වෙනකන් හැඳි ගන්න ඕන. ඔයාලට මේකට චීස් ස්ලයිසස් ගන්න පුළුවන් නම් ඒවා ගන්න පුළුවන්. මේ වගේ ගානට චීස් මිශ්‍රණය හැදුනයින් පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. මම බර්ගර් එකට අවශ්‍ය සලාද කොළ, තක්කාලි, බීලුණු මේ විදියට රවුමට කපා ගන්නවා. ඊළඟට වෙනම භාජනයක් අරගෙන ඒකට මයනීස් මේස හැඳි 2යි, තක්කාලි සෝස් මේස හැඳි 2කුත් එකතු කරලා හොඳින් කලවම් කරලා පැත්තකින් අරන් තියා ගන්නවා. දැන් අපි හදාගත්තු බනිස් එක මැද්දෙන් දෙකට කපලා හදාගත්තු සෝස් එකෙන් අරගෙන බනිස් එකේ එක පැත්තක හොඳින් තවර ගන්නවා. ඊළඟට ඒ උඩින් සලාද කොළයක්, ඊළඟට අපි හදාගත්තු චිකන් පැටි එක තියලා අපි හදාගත්තු චීස් මිශ්‍රණය එකතු කර ගන්නවා. මේ විදිහට ඔයාලා කැමති අනුපිළිවෙලකට තක්කාලි, බීලුණු, සලාද කොළ, චිකන් තියාගෙන අපේ බර්ගර් එක ලස්සනට හදාගන්න තමයි තියෙන්නේ. අන්තිමට ඔයාලා කැමති නම් තක්කාලි සෝස් ටිකක් නැවත උඩින් එකතු කරගන්න පුළුවන්. බලන්නකෝ මං හදාගත්තු බර්ගර් බනිස් එක කඩෙන් ගත්තා වගේම තියෙනව නේද? මේ විදියට මං කියලා දුන්න විදියටම ඔයාලා මේ චිකන් බර්ගර් බනිස් එක හදලා බලන්නකෝ. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. තවත් මේ වගේ රෙසිපි එකකින් හම්බ වෙනකම් ඔයාට සුබ දවසක්.